සුබ දවසක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ knowledge TV නාලිකාව සඳහා YouTube නාලිකාව සඳහා දැයේ දුවදරුවන් දෙමව්පියන් සියලු දෙනාම පිළිගන්නවා. අපි අද බලමු අපේ knowledge TV නාලිකාව හරහා අපි දැනුම බෙදා දෙන්නට නිරන්තරයෙන්ම උත්සාහ දරනවා. ඒ නිසා දුවේ පුතේ පාසලේ අධ්‍යාපනය ලබනකොට අපිට කෙටි ක්‍රම අවශ්‍යයි දුවේ පුතේ අධ්‍යාපනයේ පහසුව සඳහා. පාසලේ ඔබට ගුරුවරු අධ්‍යාපනය ලබා දෙනකොට පහසු ක්‍රම ඔස්සේ ඔබට මට පුළුවන් නම් ඒක හදාගන්න ඒක විශාල ජයග්‍රහණයක් බවට පත් වෙනවා. බලමු දුවේ පුතේ අපි සිස්සත් විභාගයේදී අපි නිතරම සිංහල එක වසරේ සිට 13 වසර දක්වා ඉන්න ඔබටත් ඒ වගේම දෙමළ භාෂාව ඒ වගේම සිස්සත්යට අදාළ විෂයන් 5 පරිසරය සිංහල ගණිතය ඉංග්‍රීසි දෙමළ වගේ විෂයන් අපි අධ්‍යයනයේදී අපේ මේ නාලිකාව ඔස්සේ ඔබට සජීවී වීඩියෝ මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපගේ Facebook ජාලයේ කමල් සිරි දුනුකේවත්ත ඒ වගේම කමල් සිරි සර් අපගේ page එක හරහා ඔබට දැනුම ලබා දෙන්නට නිරන්තරයෙන්ම අපි යත්න දරනවා. දුවේ පුතේ මහන්සි වුණෙත් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. බලමු අද අපි ඔබට කියලා දෙන්නට යන්නේ ගණිතයේ විෂයයට සම්බන්ධ ඉතාම වැදගත් කරුණු කිහිපයක්. හැබැයි කවියෙන් තමයි දුවේ පුතේ මම ඔබට මේක උගන්වන්නේ. බලමු පොඩ්ඩක් කොහොමද? ඔබ අහලා තියෙනවා කිලෝග්‍රෑම්, මිලිලීටර්, සෙන්ටිමීටර්, මිලිමීටර්, කිලෝග්‍රෑම්, kg සංකේත රූපය, ඒ වගේම මීටර් m අකුර තමයි ඉංග්‍රීසියේදී සංකේත රූපය බවට පත් වෙන්නේ. සෙන්ටිමීටර් වලදී දුවේ පුතේ අපි ඉගෙන ගන්නවා පාසලේදී cm කියලා ඉංග්‍රීසි අකුරු දෙක. මිලිමීටර් වලදී අපි ඉගෙන ගන්නවා mm කියන සංකේත රූප දෙක. බලමු දුවේ පුතේ ඔබ අහලා තියෙනවා පාඩම් කරගන්න ඔබට අපහසු වෙන්නට පුළුවන්. හැබැයි මේ කෙටි ක්‍රමේ ඔබට ඉතාමත්ම වැදගත් වේවි. බලන දුවේ පුතේ අපේ knowledge TV නාලිකාවේ මේ වීඩියෝ නිරන්තරයෙන් බලලා අන් අයට ෂෙයා කරලා අපි දැනුම ලබලා දෙමු. ඒක අපි අන් අයට කරන විශාල මෙහෙවරක් බවට පත් වෙනවා. හොඳයි. බලමු දුවේ පුතේ අපි දන්නවා ග්‍රෑම් 1000ක් එකතු වෙලා තමයි දුවේ පුතේ කිලෝ එකක් හැදෙන්නේ. මොකද්ද? G අකුර ග්‍රෑම්. ග්‍රෑම් 1000ක් එකතු වෙලා කිලෝ එකක් හැදෙනවා. ඒ වගේම දුවේ පුතේ කිලෝ එකක් කියලා කියන්නේ ග්‍රෑම් 1000ක්. ග්‍රෑම් 1000ක් කියන්නේ කිලෝ එකක්. ඊට පස්සේ දුවේ පුතේ අපිට ඉගෙන ගන්න පුළුවන් මිලිලීටර් 1000ක් ml මිලිලීටර් 1000ක් තමයි දුවේ පුතේ ලීටර් එකක් වෙන්නේ. අපි බොන බීම බෝතල් වතුර බෝතල් වල ලීටර් 50 ලීටර් 750 මිලිලීටර් 750 ලීටර් වලින් අපි ගන්නකොට මිලිලීටර් 50 මිලිලීටර් 250 මේ විදිහට ඔබට දකින්න පුළුවන්කම තියෙනවා මනින දේවල් වලදී. හරි. මිලිලීටර් 1000ක් දුවේ පුතේ ලීටර් එකයි. ලීටර් එකක් කියලා කියන්නේ මිලිලීටර් 1000යි. ඊට පස්සේ දුවේ පුතේ සෙන්ටිමීටර් 100ක් cm සෙන්ටිමීටර් 100ක් මීටර් එකයි දුවේ පුතේ. මීටර් එකක් කියලා කියන්නේ අනිත් පැත්තට අපි කියනවා සෙන්ටිමීටර් 100ක්. ඒ වගේම මිලිමීටර් mm මිලිමීටර් 10ක් සෙන්ටිමීටර් cm එකයි දුවේ පුතේ. අපි හැදුවා ඔබට හොඳ කවියක් මේක පාඩම් කරගන්න. බලමු දුවේ පුතේ මේක හොඳට අහගෙන ඔබත් පාඩම් කරගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. බලමු. ග්‍රෑම් 1000ක් එකතු වෙලා කිලෝ එකක් සෑදෙන්නේ. මිලිලීටර් 1000 තමයි ලීටර් එක සාදන්නේ. සෙන්ටිමීටර් 100 තමයි මීටර් එක සාදන්නේ. මිලිමීටර් 10 තමයි සෙන්ටිමීටර් එක වෙන්නේ.
සරලයි ලේසි. තව පාරක් බලමු අපි කවිය. ග්‍රෑම් 1000ක් එකතු වෙලා කිලෝ එකක් සෑදෙන්නේ මිලිලීටර් 1000 තමයි ලීටර් එක සාදන්නේ. සෙන්ටිමීටර් 100 තමයි මීටර් එක සාදන්නේ. මිලිමීටර් 10 තමයි සෙන්ටිමීටර් එක වෙන්නේ. තව පාරක් කියමු අපි. හොඳට කවිය ඔබ පාඩම් කරන්න. ඔබට අධ්‍යයනයට පහසුයි මතකේ රඳවා ගන්න. ඕනෑම ගාණක් මීටර්, ග්‍රෑම්, සෙන්ටිමීටර්, මිලිමීටර වලින් ඔබට හදට හැකියි. හොඳයි දුවේ පුතේ. තව පාරක් බලමු අපි. ලස්සනට කවිය පාඩම් කරගන්නට අවශ්‍යයි. ග්‍රෑම් 1000ක් එකතු වෙලා කිලෝ එකක් සෑදෙන්නේ මිලිලීටර් 1000 තමයි ලීටර් එක සාදන්නේ. සෙන්ටිමීටර් 100 තමයි මීටර් එක සාදන්නේ. මිලිමීටර් 10 තමයි සෙන්ටිමීටර් එක වෙන්නේ. ග්‍රෑම් 1000ක් එකතු වෙලා කිලෝ එකක් සෑදෙන්නේ. මිලිලීටර් 1000 තමයි ලීටර් එක සාදන්නේ. සෙන්ටිමීටර් 100 තමයි මීටර් එක සාදන්නේ. මිලිමීටර් 10 තමයි සෙන්ටිමීටර් එක වෙන්නේ. හොඳයි දුවේ පුතේ. අද සරල ක්‍රමයක් ඔබට ඉගැන්වුවේ. අපේ නාලිකාව සමග නිරන්තරයෙන්ම රැඳී සිටින්න අලුත් තොරතුරු අලුත් විෂය කරුණු එකතු කරගන්න සරලව ලේසියෙන් පහසුවෙන් ඔබට වාසනාවන්ත අධ්‍යාපනික ජීවිතයක් ගත කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා Knowledge TV වෙනුවෙන් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා.